බොස් අර රැස්වීමට යන්නේ නැද්ද? මොන රැස්වීමද බා? ඇයි බොස්? ඉල්මහා විරු සමරුව? අප්පට සිරිබොල. ඒකට යන්නත් ඕන නේ. මට ඒක හං කයිචයක්වත් මතක නැති වුණා නෝයි. ඉක්මනට ලෑස්ති කරනකො වාහන ටික. මට කලින් එන්නත් කියලා කිව්වා තමයි. මමනේ ප්‍රධාන ආරාධිත අමුත්තා. අයියෝ මේ වැඩත් අස්සේ ඒක අමතකුණානේ. මේකට නම් නොයා ඉන්න බෑ බොස් ඈ. අනිවාර්යෙන්ම යන්න ඕනේ. මම වාහන ටික ලෑස්ති කරන්න. ආයි වාහනේ ගාවට ඇවිල්ලා ඔන්න බෑ කියන්න බෑ ඈ. යන් මම වාහන ටික ලෑස්ති කරන්න. හරි අයිසේ. තමසේ ලෑස්ති කරනවා. මේකට යන්න නැතු ඉන්නවද මම? හරි බොස් හරි. වෙන මොන අටමගලවල් වලට ගියේ නැතුණත් අපේ මැරිච්ච වීරුවෝ සමරන්න යන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ තමයි ජාතික වීරයෝ. කොහෙද දන්නේ නේද මං අර පචෝරිස් යන්නේ. මේ අයිගෙන ඉස්සේ පාරෙන් පෙන්නට කවුද එන්නේ කියලා. අපිට මොකෝ පේන්නේ නැද්ද සර්? අපිට හොඳට ඇස් පේනවා. මේ එන්නේ කවුද කියලා. ඒක නෙවෙයි. කොහෙද මහත්තයෝ යන්නේ මේ? මම මේ ඉල්මහා වීරුවෝ සමරන්න යනවා. මට පරක් වෙලා තියෙන්නේ. අපි පස්සේ කතා කරමුද? එයාලා ඉල්මහා විරුව වෙන්නේ නැතිනේ. ඈ? එතකොට අපේ රණවිරුව සෙබළු සොල්දාදුව ඈ? එහෙමද? සාමය වෙනුවෙන් සටන් කරපු LTT කියමු. රණවිරුවනේ. ඈ? අනේ බං උඹලගේ දිව නැමෙන්නේ නැති හැටි. අපේ වීරදාර රණවිරුවන්ට රණවිරුව කියලා කියන්න උඹලගේ දිව නැමෙන්නේ නැති හැටි. කාටද බං වැඩ කරන්නේ? උඹටත් වැඩි කල් යන්න බෑ බං. ඈ? උඹටත් වැඩි කල් යන්න බෑ බං. මතක තියාගනින් ඒක. ඒයි ඔය කාටද කතා කරන්න කියලා දන්නවනේ. රටේ ප්‍රධාන පුරවැසියට කතා කරන්නේ. මතක තියාගන්නවා. කට පරිස්සම් කරගන්නවා. අනේ යනවා යන්න හලෝ නියපොත්තක් නෑ පුක කහගන්න. එනවා මෙතන කාටද කතා කරන්න යන්න. ඔయిత වැඩිය සද්ද දාපියොන් අපිට හිටියා බං. ඈ උන් ගිහිල්ලා ඇඳවල් යට හැංගුනේ. අපි ඔය සද්දවල් වලට නම් බය නෑ. ඕන්නම් හිරේ දායි. එහෙම නැත්තම් කොහෙට හරි අරන් ගිහලා වෙඩි තියලා මරලා දායි. අපි මැරෙන්න බෑ නෑකෝ. ඒක නෙවෙයි. මේ රට විනාශ වෙනවා ඉස්සරහට. සිංහල ජාතියක් නැති වෙන්න යනවා. අන්න ඒක ගැන තොපි හිතපියව. වීරෝදා රණවිරුවන්ට රණවිරුවන් කියන්න බැරි තොපේ දිව නැමෙන්නේ නැති තොපි මොකුන්ද? තොපිත් මං අපි හිතන්නේ මේ LTT එකේ හිටපියොම් වගේ තොපි. ඒ කාලේ අපිට හිතෙන්නේ තොපි LTT එකට සපෝට් කරපියොන්ද කොහෙද? තොපේ කර්මෙට අපේ කර්මෙට තොපේ පිනට අපේ කර්මෙට ඇත්තටම මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැතුවට ඡන්දෙ දුන්නා මිසක්කා නැත්තම් තොපිට ජීවිතේට දෙන්නේ නැහැ යකෝ. ජීවිතේට දෙන්නේ නැහැ. සහෝදරයා මේ කේන්ති ගන්න එපා. අපි අතින් මොකක් හරි වැරද්දක් වෙන්න ඇති. අපි ඒක හදාගෙන ඉස්සරහට යමු. හරිද සහෝදරයා? කේන්ති ගන්න එපා. තව අවුරුදු 5ක් තියෙනවනේ. කලබල වෙන්න එපා ඉතින්. කවුරුවත් අදින් ඉතින් වැරදි සිද්ධ වෙනවනේ නේ. වැරදි. අපි දැන් දන්නවා කාගේ කීමටද ඔය නටන්නේ කියලා. දැන් අර ඉස්සරහට උතුරේ තියෙන ඉඩම් ටිකත් ඔක්කොම නිදහස් කරන්න යනවලු. ඔක්කොම ටික නිදහස් කරලා හැම දෙයක්ම දීලා අතන ඉඳලා වැටක් ගහගන්නත් දීපල්ලපු ඉල්ලුවට පස්සේ අරින් කියනකොට කැනඩාව පැත්තෙන් මෙන්න මේ වැට මේ සීමාව ලකුණු කරලා දෙන්න කියලා කියනකොට ඒකත් ලකුණු කරලා දීපල්ලා. අන්න එදාට තමයි උඹලා අපෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න. හරිද? ඒක මතක තියාගන්නilla. මේ සිංහලයා කියන එක කවුද කියලා උඹලා දන්නේ නැහැ හරියට තාම. ඒකින්ද තමයි මේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්නේ. හරි? මල්ලි මේ කේන්ති ගන්න එපා සහෝදරයා. සහෝදරයා කේන්ති ගන්න එපා පොඩ්ඩක් අයින් වෙන්නකෝ. මට පරක් වෙලා තියෙන්නේ. පරක් වෙලා පාන්න බෙදෙන්. ඇස්සික පුතා. මොකක්ද මං ඉන්නේ කරේ? සර් පච සර්. මහත්තයෝ මේ යකා මෙන්න මේ වලකද්ද ගහන්න කලින් ඉක්මනට අර ඉල්මහා විරු සමරුවට අරන් යන්න. නැත්තම් ඒ විරුවන්ටත් කරන අගෞරවයක් වෙනවනේ. අපේ රණවිරුවන්ට අපි රණවිරුව කියාගන්න. මේ දේවල් නැමෙන්නේ නැතුණාට ඒවට හොඳට දිගහැරලා කියවෙනවා වුණා. අරන් යන්න මෙතනින් වලකද්ද ගහන්න කලින් එක වචනයක් හරි කියාගන්න. ඒ ඉල්මහා විරු සමරුවෙත් අපි අම්මේ මුංගේ කටවල්. දේවල් නැමෙන්නේ නැති හැටියක්. මු සිංහලද දෙමළද කියලා හොයාගන්න ඕනේ ඉස්සර වෙලා.